ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලත් එක්ක මම කතා කරන්න හිතුවේ කොහොමද අපි කේන්තිය පාලනය කරන්න කියන එක ගැන. ඔබටත් ඉතාම ඉක්මනින් කේන්ති යනවාද? ඒ කේන්තිය නිසා පස්සේ ඔබ පසුතැවෙනවද? ක්‍රෝධය, කේන්තිය කියන්නේ ඔබේ මනසට එන ගින්නක් වගේ දෙයක්. ඒ ගින්නෙන් මුලින්ම පිච්චෙන්නේ ඔබවයි. ඉන්පස්සෙයි ඒ අන් අයව දවන්නේ. අද මේ වීඩියෝවෙන් අපි කතා කරමු ඔබේ ජීවිතය හා සබඳතා විනාශ කරන මේ අධික කේන්ති ඉතා සරල පියවර කිහිපයකින් පාලනය කරන්නේ කොහොමද කියලා. පළවෙනියට අපි බලමු කේන්ති ආපු මොහොතේ අපි කරන්න ඕනි මොනවද කියන එක ගැන. අපිට කේන්ති ගිය ගමන් අපි කරන්නේ මොකක් හරි නරක වචනයක් කියනවා, කෑ ගහනවා, කාගේ හරි අගට ගොඩ වෙනවා. නමුත් මින් ඉදිරියට කේන්ති යන මොහොතේ මෙන්න මේ පියවර තුන අත්හදා බලන්න. 1 110 දක්වා ගණන් කරන්න. ඔබට අධික කෝපයක් දැනෙන විට කිසිවක් ප්‍රකාශ කිරීමට පෙර හිතින් 1 සිට 10ට හිමින් ගණනය කරන්න. ඒ කාලය තුළ ඔබේ මොළයේ තත්ත්වය තේරුම් ගැනීමට අවස්ථාවක් ලබා ගන්නවා. ඒ වගේම තමයි තවදුරටත් ඔබට කාලය අවශ්‍ය වෙන 10 සිට 1 දක්වා පසුපසට ගණන් කළ හැකියි. දෙවෙනි පියවර තමයි ගැඹුරු හුස්මක් ගන්න. නාසයෙන් ගැඹුරු හුස්මක් ගෙන තප්පර කිහිපයක් රඳවාගෙන කටින් හිමින් පිට කරන්න. මේ ඔබේ ස්නායු පද්ධතිය සංසුන් කිරීමට උපකාරී වෙනවා. තුන්වෙනි පියවර ස්ථානයෙන් ඉවත් වෙන්න. ඔබට යම් පුද්ගලයෙක් හෝ සිදුවීමක් නිසා කේන්ති යනවා නම් මොහොතකට ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න. ටිකක් ඇවිදින්න යන්න. තවදුරටත් එමේ ස්ථානයේම පුද්ගලයා සමග රැඳී සිටීමෙන් වළකින්න. ඉතින් යමක් කතා කිරීමට පෙර සිතන්න අපි ගොඩක් මතක තියාගන්න ඕනේ. අපි කේන්තියෙන් ඉන්න වෙලාවට කියන වචන පසුව කවදාවත් ආපසු ගන්න බෑ. ඒ නිසා නිහඬව ඉන්න. කෝපය පවතින තුරු නිහඬව සිටීම ඉතාම වැදගත්. ප්‍රශ්නය හඳුනා ගන්න. ඇයි මට කේන්ති ගියේ? මම මේ කෑ ගැහුවොත් ප්‍රශ්නය විසඳෙනවද කියලා තප්පරයක් හිතන්න. පසුතැවිල්ල ගැන හිතන්න. ඔබ මීට පෙර කේන්තියෙන් වැඩ කරලා සිදු අලාභහානි, සිත් රිදවීම්, අමනාපකම් ගැන මතක් කරගන්න. ඉතින් අපිට දීර්ඝකාලීනව මෙන්න මේ වගේ විසඳුම් ගන්න පුළුවන් කේන්තිය පාලනයට. කේන්තිය පාලනය කිරීම කියන්නේ එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා පුහුණුවක් අවශ්‍යයි. ඒ නිසා දීර්ඝකාලීනව ව්‍යායාම කරන්න. දිනපතා ව්‍යායාම කිරීමෙන් ඔබේ සිරුරේ පීඩනය අඩු වෙන අතර සතුට දනවන හෝමෝන නිපද වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න. නිින්ද අඩු විට අපේ ඉවසීම අඩු වෙනවා. ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්න. සමාව දීමට පුරුදු වන්න. හැමෝම අතින් වැරදි වෙනවා. අන් අයගේ වැරදි අල්ලාගෙන ක්‍රෝධ කරනවාට වඩා අත්හැරීම පුරුදු කරන්න. එයින් ලැබෙන මානසික නිදහස ඉතාම ඉහළයි. මතක තබා ගන්න කේන්තිය පාලනය කිරීම කියන්නේ ඔබේ දුර්වලයි කියන එක නෙවෙයි. ඔබ ඔබේ මනස පාලනය කරන ශක්තිමත් පුද්ගලයෙක් කියන එකයි. අද සිටම මේ පුංචි පියවරවල් අනුගමනය කරන්න. ඔබේ ජීවිතය කෙතරම් සංසුන් සහ සතුටුදායක එකක් වේවිද කියලා ඔබටම වැටහෙවි. මේ වීඩියෝ ඔබ වැදගත් කියලා හිතෙනවා නම් ඔබේ මිතුරන් අතර ෂෙයා කරගන්න වගේම ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ නැවත නරඹන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත මෙවැනි වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.